රූඩ විද්‍යාලංකාර මහපිරිවනාධිපති කොළඹ හලාවත දිසාවේ නායක වැලිවිටියාවේ ඥානරත්න නායක සමන්දිරන් වහන්සේ වේදිකාවේ සිටින හිටපු කතානායකතුමා ඇතුළු විද්වතුනි මහා සංඝරත්නයේ අවසරයි තානාපතිවරුනි හිටපු ජනාධිපති හිටපු අග්‍රාමාත්‍ය හිටපු කතානායකතුමා සහ සියලු දේශපාලකයන්ගේ අවසරයි අද දින මෙදිනට පැමිණ සිටින සීලම සම්භාවනීය අමුත්‍යනි නොනවර මහත්තුනි පිලිප් ගුණවර්ධන මැතිතුමාව මම පෞද්ගලිකව ආශ්‍රය නොකළත් එතුමා මම පාසල් වියේ සිටින අවස්ථාවේ සිටම මගේ වීරයෙක් වෙලා හිටියා. අපි එතුමාගේ අසල්වැසි ආසනයේ හොරණ ආසනයේ හිටියේ. එතුමා හොරණ ආසනයේ කතාවක් පවත්වන්න ආවොත් අපි කුඩා පාසල් දරුවන් විදිහට සතපුම් 5ක් පවන පයින් ගිහිල්ලා එතුමාගේ කතාවලට සවන් දීලා තිබෙනවා. එතුමා විශේෂයෙන්ම අපිට වැදගත් වන්නේ අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න අවස්ථාවක් එනකොට අපිට අනිවාර්ය වෙලා තිබුණා එවකට පාර්ලිමේන්තුවේ හිටි දෑවන්තේ පාර්ලිමේන්තුවේ කරපු ඉංග්‍රීසි කතා අනිවාර්යයෙන්ම හදාරන්න කියලා අපිට අනිවාර්ය වෙලා තිබුණා. ඒ අනුව අපි පිලිප් ගුණවර්ධන, ආචාර්ය නැම්පෙරා, ආචාර්ය පුලිගා සිල්වා, ඩඩ්ලි සේනායක, ජයවර්ධන, විජයානන්ද දහනායක, පීටර් කේනම, නිස්සේ වික්‍රමසිංහ වැනි මේ පාර්ලිමේන්තුවේ දෑවැන්තයින්ගේ කතා හැන්සාඩ් වලින් කියනවා. අද ආපහැරලා බලනකොට ඒ එක කතාවක් මට හඳුන්වන්න පුළුවන් MBA උපාධියක තිබෙන පාඨමාලාවකට සමානයි. මොකද ඒ තරම් විශිෂ්ට කතාවන් තමයි මේ සියලුම ඒ පැරණි දේශපාලකයන් විසින් එදා පාර්ලිමේන්තුවේ කළේ. අද දින අපේ මුඛ්‍ය දේශනේ පවත්වන මේ රුසිරපාල තෙන්නකෝන් මැතිතුමා මම හඳුනාගත්තේ දැනට අවුරුදු 30කට පමණ පෙර. එතුමා මහජන බැංකුවේ සේවය කරන කාලේ. එතෙන් සිට එතුමා කටයුතු කරපු ආකාරය පිළිබඳව ඊ타මත්ම සැලකිල්ලෙන් එතුමාත් සමග ඊ타මත්ම ළඟින් ආශ්‍රය කිරීම මට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම එතුමා දේශකයෙක් වශයෙන් උත් වෘත්ති සමිති නායකයෙක් වශයෙන් උත් ලංකා බැංකුවේ කලක් සභාපතිවරයා වශයෙන් උත් මහජන බැංකුවේ සේවකයෙක් වශයෙන් උත් ඒ වගේම ලේඛකයෙක් සහ කතිකයෙක් වශයෙන් එතුමාගෙන් විච්ච දායකත්වයේ ඊටමත් ඉහළයි. ඒ දායකත්වයේ අනුව අද එතුමාගේ මුඛ්‍ය දේශනේ පරමාර්ථය වන්නේ පිලිප් ගුණවර්ධන මැතිතුමා විසින් අපිට දායාද කර ගිය ආර්ථික ක්‍රමය, බැංකු ක්‍රමය සහ ග්‍රාමීය ජනතාවගේ දිල්දු බව තුරන් කිරීමේ ක්‍රමය සහ ණයගති භාවයේ තුරන් කිරීමේ ක්‍රමය පිළිබඳව එතුමා ඊ타මත්ම සාරගර්භ දේශනයක් අද අපිට පවත්වනවා ඇති. විශේෂයෙන් මම එකක් මෙතෙන්ද කියන්න ඕනේ. දැන් මම කිව්වා අපි පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ කතා හැන්සාඩ් එකෙන් කියවපුවා කියලා. 1936 අවුරුද්දේ විසර්ජන ආඥා පනත යටත් විත යුගයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරු අවස්ථාවේදී එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කරපු දේශනය ඊටාත්ම විශිෂ්ටයි. ඒ දේශනයේදී යටත් විත ආණ්ඩුවට එතුමා යෝජනා 22ක් ඉදිරිපත් කළා. අද මේ යෝජනා දිහා ආපහු හැරලා බලනකොට අපිට පෙනී යනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපිට ලංකාවේ අද කියන්නේ මේ යෝජනා නේද කියලා. එක යෝජනාවක් තමයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ විසිනුත් විශේෂයෙන්ම ප්‍රකාශ කළා තිබෙන ළමා ශ්‍රමය වහාම අහෝසි කළ යුතුයි කියන කරුණ. දෙවෙනි යෝජනාව තමයි ප්‍රාථමික පාසල්වල සිටින ශිෂ්‍යයින්ට පාසල් පොත් නොමිලේ ලබා දිය යුතුයි කියන යෝජනාව. තුන්වෙනි යෝජනාව
ප්‍රාථමික පාසල් වල සිටින ළමයින්ට දිවා ආහාරය සඳහා කෑම වේලක් සහ කිරි වීදුරුවක් නුඹේ ලබා දී යුතුයි කියන යෝජනාව. හතරවෙනි යෝජනාව අවම ශ්‍රමය අවම වැටුපක් ශ්‍රී ලංකාවේ සියලුම සේවකයන්ට ලබා දිය යුතුයි. ඒ වගේම ජීවත් වෙන්න බැරි පුද්ගලයන් සිටිනවා නම් ඒ අයට විශේෂ සහනාධාර මුදලක් දිය යුතුයි කියන කරුණ. දැන් මේවා අපි සලකන්නේ ආර්ථික සමාජීය කරුණු විදිහට. නමුත් අපිට වැදගත්ම වන දේ තමයි එතුමා යෝජනා කළා ආදායම් බද්ධ ඉහළ ආදායම් ලබන පුද්ගලයන් වැඩි බද්දක් ගෙවන ආකාරයට වහාම ප්‍රතිසංධානය කළ යුතුයි කියලා. අද අපිට ජාත්‍යන්තර මූල්‍ය අරුන්ද ඇවිල්ලා කියන්නේ මෙන්න මේ කරුණ. දෙවෙනි එක තමයි වක්‍ර බදු. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මත පනවන බදු වහාම අවසි කළ යුතුයි. ඉතාමත්ම වැදගත් යෝජනාවක්. අද අපේ යෝජනාවලියේ තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය අපේ තිබෙන්නේ වක්‍ර බදු වල තිබෙන දායකත්වය අඩු කළා ආදායම් බදු වල තියෙන දායකත්වය වහාම වැඩි කළ යුතුයි කියන කරුණ. ඊළඟට වැදගත් වෙන දේ තමයි යටත් විර යුගයේ තිබුණේ සාමාන්‍යයෙන් අයවැය ලේඛනයේ තුලණය වෙච්ච අයවැය ලේඛනය. ඒ තුලණය වෙච්ච අයවැය ලේඛනයේ අනුව සෑම අවස්ථාවෙදීම ආදායම අනුව තමයි වියදම් තීරණය කරන්නේ. 1936 අවුරුද්දේ තිබිච්ච විසර්ජන ආඥා පනතේ සුළු තිබුණා හිඟයක්. පිලිප් ගුණවර්ධන මහත්මයා යෝජනා කළා මේ හිඟය පියවීම සඳහා ණය ගැනීම වෙනුවට එවකට රජය විසින් අහෝසි කර තිබෙන දේපල මත පනවන ධනබද්ද නැවතවරක් හඳුන්වා දිය යුතුයි කියලා. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ඇවිල්ලා කියනවා මේ ධනබද්ද නැවතවරක් ලංකාවේ හඳුන්වා දෙන්න කියලා. මේ 1936 දී පිලිප් ගුණවර්ධන මහත්තයා කරපු යෝජනාව. ඊට අමතරව එතුමාගේ තාමත්ම වැදගත් යෝජනාවක් තමයි අද අපි නිදහස් වෙළඳාම ගැන කතා කරනවා. 1936 දී එතුමා ඒ කරපු කතාවේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එතුමා කියලා තිබෙනවා විශේෂ වරණීය වරප්‍රසාද සහිතව මහා බ්‍රිතාන්‍යයට කරන වෙළඳාම පිළිබඳ කටයුතු ජපානයේ වැනි රටකට ලබා තිබෙන තහංචි වහවම අවශ්‍ය කළා ශ්‍රී ලංකාවේ ඒකට එතුමා එකටිගේ ලංකාව කියලා ලංකාව නිදහස් වෙළඳාම කරා යා යුතුයි කියලා. දැන් අපිට පෙනී යනවා ඇති මේ කියන යෝජනා ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක කළා නම් අපි අද මේ මුහුණ පාති වෙන ආර්ථික අර්බුදය ඒ වගේ මේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයෙන් අපිට ණය ලබා ගැනීමට සිදු ඇති සිදුවීම් ඒ සියල්ලක්ම අපට අවශ්‍ය කරගන්න තිබුණා. ඉතින් මේ අනුව අපට පෙනී යන්නේ තුමා විෂනරි කෙනෙක් අනාගතයේ දැක්ක කෙනෙක්. අපි අවසනාවට වගේ දැන් අපි නායක හඳුරු කිව්වා මෙවැනි යුග පුරුෂයෝ බිහි වෙන්නේ නැහැ දැන් කියලා. එවැනි යුග පුරුෂයෙක් තමයි අපිට නැති වෙලා ගියේ. I would like to say a few words in English also. Mr. Susirpa, who is to deliver the keynote address today, is a person whom I had known for many years as a banker, as a trade union leader, as a writer, and as a public speaker. In fact, there is no necessity for us to introduce him to an audience like this. When Mr. Suridipal Tendakon became the chairman of the Bank of Ceylon for the first time in Sri Lanka, I think that kind of an arrangement was made in 1976. He had initiated a large number of projects to take the indebted rural population out of poverty and out of indebtedness through Bank of Ceylon. Therefore, he is the most suited person to deliver this keynote address today. For the benefit of His Excellencies who are present here, I would like to say something about the economic policies and economic vision which Mr. Philip Jordan had. We had to read his speeches in Hansard's to improve our English those days. In 1936, when the appropriation ordinance was presented to the State Council,
the speech which Mr. Philip Gunawardena delivered there had been a remarkable speech. In that speech, he had asked the colonial government to introduce, as a matter of urgency, several measures to design the future economic growth of Sri Lanka. From the point of view of the democratic socialist economic system, he had asked the colonial government to abolish the child labor. He had asked the colonial government to give free textbooks to the children in the primary schools, free meals and a glass of milk to students in the primary schools, to introduce a minimum wage system for the workers in Sri Lanka, to restrict the number of working hours to 8 hours a day, and also, very importantly, he had suggested the colonial government to bridge the gap in the budget at that time, not by borrowing, but by reintroducing the state duty, which we call a wealth tax today, on the high income earners of the country. By doing that, he said the government would be able to meet the requirements of the financing requirements of the country, as well as without passing a burden on the low income people, the government would be able to do that. The most importantly, he had suggested that the income tax has to be progressively increased so that the high income people will pay more income tax, and at the same time take measures to abolish the indirect taxes. Now today the IMF has come and it tells us to do the same thing. Had we actually followed this type of advice he had given to colonial government at that time, in my view, we would have avoided the economic crisis that we are facing today. So I will stop my presentation here and invite Mr. Risbal Tennakon to deliver his keynote address. Thank you very much. Acharya